මිනසන් කොනිචිවා රටවල් 25ක නම් සහ ඒ රටවල් කතා කරන භාෂාවද ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ රටවල් සම්බන්ධයෙන් ප්‍රශ්න සහ පිළිතුරු කිහිපයකුත් සාකච්ඡා කරනවා. ඉස්සෙල්ලාම පළවෙනි එක නිහොන්. නිහොන් කියන්නේ ජපානයට. එහෙමත් නැත්නම් අපි නිප්පොන් කියලා කියනවා. ජපානයේ කතා කරන්නේ ජපන් භාෂාවෙන්. නිහොන් ගෝ. අපි භාෂාවට කියනවා ගෝ කියලා ජපානයට කියනවා නිහොන් කියලා. එතකොට නිහොන් ගෝ වෙනවා. චූගොකු. චූගොකු කියනවා චීනයට. චීනය කතා කරන්නේ චීන භාෂාව. චූගොකු ගෝ. චූගොකු ගෝ. කොරියාව. කන්කුකු. කංකොකු. කොරියා අය කතා කරන්නේ කොරියානු භාෂාවෙන්. එතකොට කන්කොකු ගෝ. ඇමරිකා. ඇමරිකා එක්සත් ජනපදය. එයාලා කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාවට කියනවා එයිගෝ කියලා. ඉගිරිසු එක්සත් රාජධානිය. එයාලත් කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එයිගෝ. කනදා. කැනඩාව. කැනඩාව අය කතා කරනවා ඉංග්‍රීසි භාෂාව සහ ප්‍රංශ භාෂාව. එතකොට ඉංග්‍රීසි භාෂාවට කියනවා එයිගෝ කියලා. ප්‍රංශ භාෂාවට කියනවා ෆුරන්සු ගෝ කියලා. ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාවට කියන්නේ මොකද්ද? ඕසු තෝරාරියා. මොකද්ද? ඕසු තෝරාරියා. ඔයාලා චුට්ටක් අපහසු වෙයි ෆස්ට් ටයිම් මේ වචන කියද්දී බය වෙන්න එපා චුට්ටක්. නිතර නිතර ඕක ප්‍රැක්ටිස් කරාම ඔයාලට නිකම්ම වචන එනවා. ඕසු තෝරාරියා. එයාලා කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. එයිගෝ. නවසීලන්තය. නිව්ජීලන්තෝ. මොකද්ද? නිව්ජීලන්තෝ. එයාලත් කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එයිගෝ. ෆුරන්සු. ප්‍රංශය. ප්‍රංශය කතා කරන්නේ ප්‍රංශ භාෂාවෙන් නේ. එතකොට ෆුරන්සු ගෝ. දොයිත්සු. ජර්මනිය. ජර්මනියට අපි කියන ජර්මන් අය කතා කරන්නේ ජර්මානු භාෂාවෙන්. එතකොට ජර්මානු භාෂාවට කියනවා දොයිත්සු ගෝ කියලා. ඉතාලියා. ඉතාලියා. ඉතාලිය. එතකොට ඉතාලිය අය කතා කරන්නේ ඉතාලි භාෂාව. ඉතාලියා ගෝ. ඉතාලියා ගෝ. ඉස්පාඤ්ඤ. සුපෙයින්. සුපෙයින්. ඉස්පාඤ්ඤය කතා කරන්නේ ඉස්පාඤ්ඤ භාෂාව. එතකොට සුපෙයින් ගෝ. 13. රොෂියා. රොෂියා කියන්නේ රුසියාව. රුසියාවේ කතා කරන්නේ රුසියානු භාෂාවෙන්. රොෂියා ගෝ. ඉන්දෝ කියන්නේ ඉන්දියාව. ඉන්දියාවේ කතා කරනවා ගොඩක් භාෂාවන්නේ. හැබැයි මම මෙතනදී එක භාෂාවෙන් ගහලා තියෙන්නේ. නැත්නම් ඔයාලට මතක තියාගන්න අපහසු හින්දා හින්දි ගෝ. මොකද්ද? හින්දි ගෝ. හින්දි භාෂාව. 15 ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා අපි කතා කරන්නේ මොන භාෂාවෙන්ද? සිංහල භාෂාව සහ දෙමළ භාෂාවෙන්නේ. එතකොට සිංහල භාෂාවට අපි කියනවා සිංහරගෝ කියලා. දෙමළ භාෂාවට තමිරුගෝ. අපිට මෙතනදී ඉන්දියාවේ කතා කරන භාෂාවට තමිරුගෝ කියලාත් අපිට කියත හැකියි. ඊළඟට 16 පොර්තුගාරු. මොකද්ද? පොර්තුගාරු කියන්නේ පෘතුගාලය. පෘතුගාලය කතා කරන්නේ පෘතුගීසි භාෂාව. එතකොට පෘතුගීසි භාෂාවට අපි කියනවා පොර්තුගාරු ගෝ. 17 නේපාරු. මොකද? නේපාරු. නේපාලය කතා කරන්නේ නේපාලි භාෂාව. නේපාරු ගෝ. තායි. තායි අය කතා කරන්නේ තායි භාෂාව.
සමා වෙන්න තායි කියන්නේ තායිලන්තය. තායි කියන්නේ තායිලන්තයේ තායිලන්තය කතා කරන්නේ තායි භාෂාව. තායි භාෂාවට කියනවා තායි ගෝ කියලා. වියට්නාමය වෙතනමු වෙතනමු වියට්නාමය කතා කරන්නේ වියට්නාම් භාෂාව. වෙතනමු ගෝ. ඉන්දුනීසියාවට කියනවා ඉන්දොනේෂියා. මොකද්ද ඉන්දොනේෂියා? එයාලා කතා කරන්නේ ඉන්දොනේෂියා ගෝ. මොකද්ද ඉන්දොනේෂියා ගෝ? මලේසියා මැලේසියාව. එයාලා කතා කරන්නේ මැලේ භාෂාවෙන්. මැලේ භාෂාවට අපි කියනවා මරේ ගෝ කියලා. ෆිලිපින්. එයාලා කතා කරන්නේ ෆිලිපින්නෝ. එයිගෝ. බ්‍රසීලය. බුරාජිරු. ඒ කියන්නේ බුරාජිරු. එයාලා කතා කරන්නේ පොර්තුගාරුගෝ. පෘතුගීසි භාෂාව. මෙක්සිකෝවට කියන්නේ මෙකිසිකෝ අය කතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ස්පේන් ගෝ. ඊජිප්තෝ. මොකද්ද? ඊජිප්තුවට කියන්නේ ඊජිප්තෝ කියලා. එයාලා කතා කරන්නේ අරාබි භාෂාව. අරාබි භාෂාවට කියනවා අරාබියා ගෝ කියලා. අරාබියා ගෝ. රටවල් 25 ඉවරයි. දැන් අපි ළඟට බලමු ප්‍රශ්න සහ පිළිතුරු කිහිපයක්. ෂින්මෝන් කියන්නේ ප්‍රශ්න, කොතයි කියන්නේ පිළිතුර. බලමු ප්‍රශ්න මොකක්ද කියලා. අනතවා දොකොනෝ කුනිනෝ හිත දෙස්කා. ඒ කියන්නේ ඔබ මොන රටේ කෙනෙක්ද? කොහොමද කියන්නේ මම ශ්‍රී ලාංකිකයෙක්. වතෂිවා සුරිලංකා ජින් දෙස්. මම ශ්‍රී ලාංකිකයෙක්. මෙතනදී තව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඕනම රටක පිටිපසින් ජින් යෙදුවාම ඒ රටේ ජාතිකත්වය අපිට කියන්න පුළුවන්. මොකද්ද? ජින්. ජින් කියන්නේ ජාතිය. ඕනම රටක පිටිපසින් ජින් දැම්මහම ඒ රටේ ජාතිකත්වය කියලා අපිට කතා කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය. අනතවා නන්ගෝ හනෂිමස්කා. ඔබ කුමන භාෂාව කතා කරනවාද? වතෂිවා සිංහරගෝ හනෂිමස්. මම සිංහල භාෂාව කතා කරනවා. තවත් එකක් බලමු. අමරිකා දෙවා නන්ගෝ හනෂිමස්කා. ඇමරිකාවේ කුමන භාෂාව කතා කරනවද? උත්තර විදිහට අපිට දෙන්න පුළුවන් ඒගෝ හනෂිමස්. ඉංග්‍රීසි භාෂාව කතා කරනවා. අන්තිම එක. අනතවා නිහොංගෝ බෙන්කියෝ ශිත ඉමස්කා. ඔබ ජපන් භාෂාව ඉගෙන ගන්නවද? හයි නිහොංගෝ බෙන්කියෝ ශිත ඉමස්. ඔව් මම ජපන් භාෂාව ඉගෙන ගන්නවනේ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා. මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. එහෙනම් මං අදට යනවා. සයනරා.